හායි! ඉතින් ළමයි එනවා දහස් කුරක් පත්තු කරන්න. මාස 3කට කලින් ගිය ට්‍රිප් එකක් ගැන තමයි අද ව්ලොග් එකෙන් ගේන්නේ. දැන් වෙලාව රෑ 12ටත් ළඟයි. ඉතින් අපි හෙට පාන්දරම හම්බ වෙමු. ඊට කලින් මගේ channel එක subscribe කරලා ඉන්න වෙයි. සුබ උදෑසනක් වේවා හිතවතුනි. ඉතින් ළමයි දැන් වෙලාව 5යි. ඔක්කොම කට්ටිය රෙඩි වෙලා ඉන්නේ. ඉතින් අපි දැන් ගමන පිටත් වෙන්නයි හදන්නේ. අද මේ ගමනට අපිත් එක්ක එකතු වෙන්නේ හස්බන්ඩ්ගේ ෆැමිලි එකේ කට්ටිය සහ එයාගේ යාළුවෝ. ඉතින් ළමයි දැන් මම කියන්නම් අද මොකද වෙන්නේ සහ අද අපි මොකද කරන්නේ කියලා. මුලින්ම කතරගමට ගිහින් ඊට පස්සේ අවසානයේ කිරින්දටත් යන්න බලාපොරොත්තු වෙනවා. අපි උඩවලව හරහා තමයි කතරගමට යන්නේ. මේ තියෙන්නේ උඩවලව ජලාශය. පායනවත් බලාගෙනම ඔන්න අපිට යන්න පුළුවන් වුණා ඉතින්. අම්මෝ කොහොමද මාළු? තාම මතකයි මෙතන මාළු ගොඩාක් හිටියා. මේ ප්ලේස් එක තියෙන්නේ ලුණුගම් වෙහෙර ඩෑම් එක ළඟමයි. අපි කතරගම යන හැම පාරම වගේ මෙතන නවත්තලා කෑම කාලා හැම මාළුන්ටත් කෑම දාලා යන්නේ. කට්ටියක් වොෂ්රූම් ගියා. ඒ අතර අපි සෙට් එක ආව මොකක්ද ඈතින් තියෙන්නේ කියලා බලන්න. එන්නකො ඉතින් අර තියෙන්නේ මොකද්ද කියලා බලන්න. මේ තියෙන්නේ ළමයි ලුණුගම් වෙහෙර ඩෑම් එක. අපි දැනගත්තේ අද තමයි. ඇත්තටම මාරම ලස්සන view එකක් බලා ගන්න පුළුවන් වුණා මෙතනට ආපු එකෙන්. ඩෑම් එක පහු කළා ටික දුරක් යනකොට මෙන්න මේ අතින් පේන කන්දත් අපිට බලා ගන්න පුළුවන් වුණා. ඉතින් ඒ කන්දේ නම දන්න පහලින් කමෙන්ට් එකක් දාගෙන යමු. ඉතින් ළමයි අපි දැන් කතරගමට ඇවිත් ඉන්නේ. දැන් වෙලාව 8:45යි. ගොඩකලේ ඉඳන් උඩවලව හරහා කතරගමට එන්න පැය 4ක්වත් යන්නේ නැහැ. අපි ලුණුගම් වෙහෙර ඩෑම් එක ගවත් පැයකට කිට්ටුව හිටපු නිසා සාමාන්‍යයෙන් ගොඩකැලේ ඉඳන් කතරගමට එන්න පුළුවන් පැය 3න් වගේ. බුදුරජාණන් වහන්සේ ලංකාවට 3 වතාවක් වැඩම කළා කියන එක අපි ඉතිහාසයේ විශ්වාස කරන දෙයක්. ඉතින් මේ 3 වෙනි වතාව එහෙමත් නැත්නම් අවසානට වැඩම කරපු ස්ථාන 12ම ස්ථාන විදියට නම් කරලා තියෙනවා. මේ 12ම ස්ථාන වලින් අවසානම ස්ථානය තමයි මේ කතරගම පුද භූමිය ඇතුළත් වෙන්නේ. ඉතින් මෙතනින් පස්සේ බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කළා කියලා කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ. මේකේ ඓතිහාසික කතාව වෙන්නේ බුදුරජාණන් වහන්සේ කතරගමට වැඩම කරද්දී කතරගම ප්‍රදේශය පාලනය කරලා තියෙන මහාඝෝෂක් කියන ප්‍රාදේශීය නායකයෙක්. ඉතින් මේ පාලකයා රණ්ආසනයක් ඉදි කරවලා බුදුරජාණන් වහන්සේට මෙතන වැඩ සිටින්න කියලා ආරාධනා කරලා තියෙනවා. ඒ වගේම මහාඝෝෂක ඇතුළු පිරිස ධර්ම ශ්‍රවණයෙන් පස්සේ සෝවාන් ඵලයට පත් වෙලා තියෙනවා කියලා සඳහන් වෙලා තියෙනවා. ධර්ම ශ්‍රවණයෙන් පස්සේ ඉතින් මේ මහාඝෝෂක හේවත් මහසෙන් පාලකයා බුදුරජාණන් වහන්සේගෙන් පූජාර්ය වස්තුවක් ලබා දෙන ලෙස ඉල්ලා තියෙනවා. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ විසින් ජීවකේශ ධාතු දුන්නා කියලා තවදුරටත් සඳහන් වෙනවා. ඉතින් මේ කරුණ වගේම අනිත් වෙහෙර වහන්සේලාට වඩා කිරිවෙහෙර චෛත්‍යරාජාණන් වහන්සේ වෙනස් වීමට තවත් කරුණු රාශියක් බලපාලා තියෙනවා. කිරිවෙහෙර පුද භූමිය බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතු වගේම පාරිභෝගික ධාතුවේ කියන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින රණ්අසුන යන දෙවර්ගයම ගැප් කරලා ඉදි කරන ලද ලෝකයේ තියෙන එකම ස්තූපය. ඒ වගේම මේ කිරිවෙහෙර පුද භූමියේ සලපතල මළුව, වැලි මළුව, ගජ මළුව කියන මළු තුනම සමන්විත ලෝකයේ එකම දාගැබ කියලත් සඳහන් වෙනවා. කවුද බොලේ ඇලිස්? මෙයානේ. ඉතින් ළමයි මෙන්න යාළුවේ. මෙයාගේ දාංගලේ නම් අඩුවක් නෑ. ඒක නෙවෙයි ළමයි. අලියාගේ බඩ යටින් ගියාම අපල අඩු වෙනවා කියන්නේ ඇත්තක්ද? එහෙමත් නැත්නම් මේක මිත්‍යා මතයක්ද? මම නම් මේව විශ්වාස කරන්නේ නැහැ. ඒත් ඉතින් දන්න කෙනෙක් ඉන්නවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යමු බලන්න.
ඉතින් ළමයි මේ ගජමලුව කියලා සඳහන් වෙන්නේ අලි පෙරහැර සමයේදී අලියතුන් රඳවා තියෙන ස්ථානයට. ඒ වගේම තමයි මිනිසුන් වන්දනාමාන කරන්නේ මේ සලපතල මලුවට. කතරගම ගිය කෙනෙක්ට අනිවාර්යයෙන්ම දකින්න ලැබෙන දෙයක් තමයි මේ කතරගම දේවාලය ළඟ කාවඩි නටන එක. ඉතින් මේ කාවඩි නටන්නේ කතරගම දෙවියන්ට පාරයක් ඔප්පු කිරීමක් සහ භක්තිය ප්‍රකාශ කිරීමක් ලෙස කියලා තමයි දැනගන්න ලැබුණේ. අපි දේවාලයට යන වෙලාවේ දේවාලේ වැහුවා තවල් පූජාව පටන් අරන් ඉතින් අපිට ටිකක් වෙලා ඉන්න ටිකක් වෙලා නෙමෙයි ගොඩක් වෙලා ඉන්න වුණා පැයකටත් වැඩිය විතර පූජාව ආයේ පටන් ගන්නකම්. කිරිවෙහෙරට යන පාරේ මල් විකුණන අපේ සීදේවිලා ටිකක් ඉන්නවා ඉතින් අපි දැන් මල් ගන්නෙ නෑ මෙතනින්. අපි දැන් වැඳලා හැමනේ ආවේ. අපි කිරිවෙහෙරට පූජාව තියලා කතරගම දේවාලයටත් පූජාව තියලා දැන් මේ යන ගමන් ඉන්නේ. අද අපිට වෙලාවමදි සෙල්ල කතරගමට යන්න. ඉතින් අපි දැන් ඊළඟට යන්නේ කිරින්දට. කතරගම ඉඳන් කිරින්දට යද්දි හම්බෙන ලස්සන තැනක් තමයි මේ. ඉතින් ළමයි මේ තමයි තිස්සම. ඔයාලා දන්නවත් ඇති. හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාමයේ ආශ්‍රිතව පිහිටලා තියෙනවා. ඉතින් මහා නාග රජු විසින් ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේදී ඉදි කළ බව සඳහන් වෙනවා. සුන්දර ලස්සන ලේක් එකක්. ඉතින් අපි මෙතන නැවැත්තු වෙනව නැහැ. ලේක් එක විතරක් නෙමෙයි ලේක් සයිඩ් එකත් ලස්සනටම හදලා තියෙනවා. ඔයාලා ඉතින් මෙතන නතර කරලා ගියොත් ලස්සන ෆොටෝ එකක් ඔයාලට කැප්චර් කරගන්න පුළුවන් වෙයි. ඒ වගේම බලන්නකෝ මේ view එක. ඔන්න ළමයි අපි ඉතින් කිරින්දට ආවා. කිරින්දට ගොඩ බැස්ස ගමන්ම ඉතින් ඔන්න ඕක තමයි පටන් ගත්තේ. TikTok එකක් කරන්න පටන් ගත්ත ළමයි කොහොම හරි වැඩේ ටුක් ටුක් වුණා. අන්තිම කෑල්ලත් වීඩියෝ කරගන්න බැරි වුණා. කොහොම හරි කට්ටියම බීච් එකට පැන්නට පස්සේ ෆෝන් එකක් තියනවද නැද්ද කියලාවත් බලන්න ගාණක් නැති වුණා. අපි 2 විතර වෙද්දි කිරින්දට ආවා. ඊට පස්සේ අපි හවස 6 විතර වෙනකම් බීච් එකේ බෝල ගැහුවා. කොහොම හරි කට්ටියටම කන්නවත් සිහියක් තිබ්බේ නැහැ. කෑවෙත් යන්න ලෑස්ති වෙලා. ඉතින් ගිය හැමෝම මාරම විදියට එන්ජොයි කළා. හවස් වෙන්න රැල්ලත් සැර වැඩි වුණා. ඉතින් වන් ඩේ ට්‍රිප් එකක් නිසා අපි දැන් ගෙදර යන්නයි ලෑස්ති වෙන්නේ. ඉතින් ළමයි සුන්දර කිරින්දට ඔන්න සමුදීලා අපි දැන් යන ගමන් ඉන්නේ. ඉතින් නිවස බලා යනතුරු අපි අවදියි. ඉතින් ගිහින් එන්න ළමයි බයි.